Halo, Suti Babala. ඔන්න පැංචාටත් ආවා. තාවත් කතාවක් කරගෙන. ලෑස්ති නේද අපේ සූටි බබාලා කතා අහන්න? ඔන්න අද මම අපේ යාළුවා අක්කි කෙනෙක්ව එක්කගෙන ආවා කතාව කියන්න. බලන්න මේ අක්කිව මතකද කියලා. මේ ඉන්නේ. හලෝ. හලෝ පයිෂෝ. කොහමද? මං හොඳින් පැංචට කොහොමද? හොඳින්. මතකද? අපේ රොෂෙල් අක්කි. අද රොෂෙල් අක්කි තමයි ඇවිල්ලා ඉන්නේ අපිට කතාවක් කියන්න. අක්කේ ඔව් පැංචෝ. මම ඔයාව ආදරේ පිළිගන්නවා අපේ කතා පිටුවට. බොහොම ස්තුතියි පැංචෝ. අද අක්කි මොකක් ගැනද අපේ සූටි බබාලට කියන්නේ? අද මං ගේන්න යන්නේ සිංහහාමි කෙනෙකුයි චූටි මීපැංචෙකුගේ කතාවක්. සිංහයෙකුයි මීපැංචෙකුයි. මොකද උනේ? මේ කතාවේ නම තමයි කලකම් පළදේ කියන මාතෘකාව. කලකම් පළදේ. ඒ කිව්වේ අපි කරන හැම දෙයකම ඒ වගේම දෙයක් අපිටත් සිද්ධ වෙනවා කියන එක. සූටි බබාලා දන්නවද මේ වචනේ? කලකම් පළදේ. අපි කතාව අහලා බලමු නේද? දැන් ලෑස්ති වෙන්නකෝ. එහෙනම් අක්කා කියන්න. අපි අහගෙන ඉන්න. හරි. එහෙනම් ඔන්න මම දැන් චුටු බබාට කතාව කියන්න යන්නේ. එකවත් එක කැලේක හිටියලු සිංහහාමි කෙනෙකුයි චූටි මීපැංචෙකුයි. ඉතින් මේ සිංහහාමි දවසක් එයාගේ ගුහාවට වෙලා හොඳට නිදාගෙන හිටියා. ඊට පස්සේ දැන් මේ මීපැංචා ඉන්නවනේ. මීපැංචා සෙල්ලමට ගොඩාක් බරක් කෙනෙක්. ඉතින් මෙයා සිංහාමිට විහිළුවක් කරන්න හිතාගෙන දූගෙන ගිහිල්ලා සිංහාමිගේ ඇඟට පැන්නා. හපොයි. සිංහා මොකද කරේ? සිංහාට හොඳටම කේන්ති ගියා. ඉතින් කේන්ති ගිහිල්ලා සිංහාමිට ඇහැරුණා. ඊට පස්සේ සිංහාම මීපැංචව අරගෙන මීපැංචට හොඳටම බැන්නා. අපෝ. බය හිතෙනවා. ඒකනේ පැංචෝ. මොකද උනේ? බැන්න විතරක් නෙමෙයි. ආපු කේන්තියට මීපැංචව මරන්න තමයි එයා බලාගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ හොඳටම බය වෙච්ච මීපැංචා කිව්වා අනේ සිංහාමි මට යන්න දෙන්න කියලා සිංහාමි ඉස්සරහා බැගෑපත් වෙන්න පටන් ගත්තා. එතකොට එයා මොකද කරේ? එතකොට සිංහාමි කිව්වා ඇයි මං ඔයාට යන්න දෙන්නේ? මාමගේ නින්දට බාධා කරානේ කියලා සිංහාමි මීපැංචට කිව්වා. හරි වැඩි. දැන් එතකොට එයාව මරන් කන්නද යන්නේ? මරන් කන්න තමයි සිංහයා ලෑස්ති වෙලා හිටියේ. ඒත් ඉතින් මේ මීපැංච කිව්වා අනේ සිංහාමි මට යන්න දෙන්න මං කවදා හරි සිංහහාමිට උදව්වක් ඕන වෙච්ච වෙලාවක අනිවාර්යෙන්ම ඇවිල්ලා උදව් කරන්න. ෂේප් වෙට්. ඔව්. එතකොට සිංහාමි මොකද කිව්වේ? සිංහහාමි ටිකක් කල්පනා කරලා ඒක හොඳ අදහසක්. හරි කමක් නෑ මං ඔයාට යන්න දෙන්නම් කියලා මීපැංචට යන්න දුන්නා. එහෙනම් මීපැංච සතුටින් යන්නේ නැතිනේ. ඔව් ගොඩක් සතුටින් ගියා. ඊට පස්සේ තවත් දවසක මේ සිංහාමි කැලේ ඇවිදගෙන යනකොට එයාට ලොකු කරදරයක් වුණා. මේ මොකක්ද? එයාව දඩයක්කාරයෙක් තියලා තිබ්බ උගුලකට අහු වුණා. උගුලකට? ඔව් පැංචෝ. මම දැකලා තියෙනවා ටීවී එකේ සිංහයන්ව අල්ලන්න අර කකුල් වලට එහෙම ගැට දාලා ඉල්ලලා තියෙනවා. ඔව්. දලක් වගේ එක. ඔව් පැංචෝ. එහෙමද? ඒ වගේ එකක් තමයි. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ දැන් සිංහයාට මුකුත්ම කරගන්න. සිංහයා කෙඳිරි ගන්න පටන් ගත්තා. කෑ ගහලා උදව් ඉල්ලන්න පටන් ගත්තා. එතකොට දැන් මේ සිංහයා කෑ ගහනවා අනේ කවුරු හරි මට උදව් කරන්න මාව බේරගන්න කියලා හරි හයියෙන් කෑ ගහලා තමයි හිටියේ. එතකොට මේ කෑ ගැහිල්ල ඇහුණා එක්කෙනෙක්ට. පැංච කියන්න බලන්න කාටද ඇහුනේ කියලා.
අර මීයාටද? ඔව් ඔව්. මීයා මොකද කරේ? මීයා ඉක්මනට දුවගෙන ආව සිංහයා හිටපු තැනට. ඇවිල්ලා hina වෙන්නේ නැතිනේ. හොඳ වැඩේ. ඔයා මාව කන්න ගියා කියලා කියන්නේ තිනේ. නෑ පැංචෝ. එහෙනම් සිංහයාට මතකද මීපැංච පොරොන්දුවක් වුණා එයාට කරදරයක් වුණාම උදව් කරනවා කියලා. ඔව්නේ. ඉතින් මේ වෙලාවේ මීපැංච කරේ මීපැංචගේ තියෙන අර උල් දත් වලින් ඒ සිංහහාමිගේ උගුල ලිරුවා. මම හිතුවේ ඒක එයා කිව්වේ ෂේප් වෙලා යන්න කියලා. නෑනේ පැංචෝ. අපි එහෙම හිතුවට මීපැංචත් එයාගේ පොරොන්දු රකින්න කෙනෙක් වගේ නේද? ඒකනේ. ඊට පස්සේ මොකද වුනේ? එයා දත්වලින් ඒව හපලා කාලා දැල ගැලවුණාද? ඔව්. දැල ගැලවුණා. ඊට පස්සේ ඉතින් සිංහයා නිදහස් වුණා. සිංහයාගේ උදව්වට මීයා ආවා. ඔව්. එයා පොරොන්දු රකින්න කෙනෙක් නේ. ඔව් පැංචෝ. හොඳ එක්කෙනෙක්. ඔව්. හරි. එහෙනම් සූටි බබාලා අපිත් මේ මීයා වගේ වෙනවද? එහෙම නැත්තම්. එහෙම වෙන්නේ නැද්ද? අක්කේ අපි කාට හරි පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ට කරන්න ඕනද? අනිවාර්යෙන් පැංචෝ. අපේ සූටි බබාලත් එහෙමද? කාට හරි පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ට කරනවද? කොහොම හරි ඉෂ්ට කරනවද? කවදා හරි එහෙම කරන්න පුළුවන් වෙනවද? එහෙම කරනවා නම් හොඳයි නේ. ඔව් පැංචෝ. හරි. ඒ වගේම තමයි පැංචෝ අපි පොඩි ළමයි විදිහට අනිවාර්යෙන්ම කිසිම කෙනෙක්ව කොන් කරන්න හොඳයි. ඔව්. ඒ වගේම තමයි අපිට කෙනෙක් ලොකුද පොඩිද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපිට වඩා හැකියාවන් අඩු එක්කෙනෙක්ද වැඩි එක්කෙනෙක්ද කියන එකත් අපිට අදාළයි. මොකද අපිට වඩා පොඩි කෙනෙක්ගෙන් වුණත් අපිට කවදා හරි උදව්වක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම අවවාදයක් හම්බෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අක්කේ අපි නොහිතන වෙලාවක නොහිතන කෙනෙක් අපිට උදව් කරන්න පුළුවන් කියන කෙනෙක්. ඔව් පැංචෝ. එහෙමනම් අපි හැම වෙලේම හැමෝත් එක්කම හොඳින් ඉන්න ඕන. ඒක හරි. එහෙමනම් අපි හැමෝටම උදව් කරන්නත් ඕන. ඔව්. හරි. එහෙනම් සූටි බබාලා අද අපි කියපු කතාව හොඳට මතක තියාගන්න ඕන. නේද? අපි හැමෝටම උදව් කරන හොඳ බබාලා වෙන්න ඕන. එතකොට අපිටත් කවදා හරි දවසක මොනවා හරි උදව්වක් ඕන වෙලාවට අපිටත් ඒ උදව්ව ලැබෙයි. අපි හොඳ වැඩක් කරොත් අපිත් කරදරේ වැටිච්ච වෙලාවට අපිටත් ඒ වගේ උදව් කරන්න කවුරු හරි එයි. නේද? ඔව් පැංචෝ. හරි. අක්කේ ඔව් පැංචෝ. අපිට කතාවක් කියන්න ආවද? අක්කට ගොඩාක් ස්තුතියි. පැංචෝටත් ස්තුතියි මට එන්න කියලා. ගොඩාක් කාලෙකට පස්සේ නේ ආවේ. ඒකනේ. හරි. අක්කා අයියනවා නේද අපිට කතාවක් කියන්න? ඔව් මං අනිවාර්යෙන්ම. හරි. thank you. එහෙනම් සූටි බබාලා අදට අක්කයි මායි ගිහිල්ලා එන්න. මේ කතාව හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි මම හැමදාම කියන්නේ අපේ Prime Hope Kids TV channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක කරන්න එපා. අමිතයි තාත්තයි මතක් කරන්න. ඒ වගේම අපේ කතා like කරලා share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙ එනකන් අපේ සූටි බබාලා පරිස්සමින් ඉන්න ඕන. හොඳ වැඩ කරන්න ඕන. අම්මිට තාත්තට කීකරු වෙන්න ඕන. වැඩිහිටියෝ කියන දේ අහන්න ඕන. ඒ වගේම තමයි හෝම්වර්ක් කරලා පාඩම් වැඩක් කරන්න ඕන. හරිද? හරි. එහෙනම් අපි ආයෙ ඉක්මනටම කතාවක් අරන් එන්න. අක්කේ ඔව් පැංචෝ. අපි යමුද? හා. අපි බයි කියමුද? හරි. බයි.